ඔයාලා දන්නවද ලංකාව කියන්නේ කුළුබඩු වලට හරිම ප්‍රසිද්ධ රටක් කියලා. අද අපි කතා කරන්නේ අපේ රටේ තියෙන වටිනාම කුළුබඩු වලින් එකක් ගැන. ඒ තමයි ගම්මිරිස්. ලෝකේ පුරාම මේකට කියන්නේ කුළුබඩු වල රජු කියලා. සමහර වෙලාවට කළු රත්තරන් කියලාත් කියනවා. පුරාණ කාලයේ ඉඳන්ම ගම්මිරිස් කියන්නේ රත්තරන් වගේම හරිම වටින දෙයක්. මුදල් වෙනුවට බඩු හුවමාරු කරන්නත් බදු ගෙවන්නත් ගම්මිරිස් පාවිච්චි කරලා තියෙනවා. හිතන්නකෝ කොච්චර වටිනව ඇද්ද කියලා. යුරෝපීය රටවල් අපේ රටට ආවේ කුළුබඩු හොයාගෙන. ගම්මිරිස් වගේ කුළුබඩු වෙළඳාම නිසා ඒ කාලේ රටවල් වලට විශාල ආර්ථික ශක්තියක් ලැබුණා. ඒ නිසා ගම්මිරිස් කියන්නේ රටවල් අතර වෙළඳාමයි බලයයි තීරණය කරපු හරිම වැදගත් සාධකයක්. අදටත් ජාත්‍යන්තර වෙළඳ පොලේ ගම්මිරිස් වලට හොඳ මිලක් තියෙනවා. අපේ රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන අපනයන භෝගයක් තමයි ගම්මිරිස්. රත්තරන් වගේම ගම්මිරිස් වලටත් හැමදාම ස්ථාවර ඉල්ලුමක් සහ හොඳ වටිනාකමක් තියෙනවා. කළු ගම්මිරිස් වලට තියෙන විශේෂ රසය, සුවඳ, ඒ වගේම ඖෂධීය ගුණය නිසා ලෝකය පුරාම මේකට විශාල ඉල්ලුමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ අපිට ගම්මිරිස් වවන්න හරිම හොඳ දේශගුණයක් සහ පසක් තියෙනවා. අපේ රටේ ගම්මිරිස් වල පයිපරීන් කියන රසායනිකය වැඩියෙන් අඩංගු වෙනවා. ඒක නිසා තමයි අපේ ගම්මිරිස් වලට සුවිශේෂී රසයක්, තියුණු ගතියක් සහ සුවඳක් එන්නේ. මේ ගුණය නිසාම තමයි ජාත්‍යන්තර වෙළඳ පොලේ අපේ ගම්මිරිස් වලට හොඳ ඉල්ලුමක් තියෙන්නේ. අපේ රටේ ගොඩක් වෙලාවට ගම්මිරිස් වවන්නේ පොල් වගාවත් එක්ක අතුරු භෝගයක් විදිහට. මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර, කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාව බහුලව දකින්නට පුළුවන්. ලෝකයේ ගම්මිරිස් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙනවා. 2023 අවුරුද්දේදී අපේ රට ඩොලර් මිලියන 93.6ක විතර ගම්මිරිස් අපනයනය කරලා තියෙනවා. ඒ අනුව අපි ලෝකයේ 9 වෙනි විශාලතම ගම්මිරිස් අපනයනකරුවා බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවට අපනයනය කරන අතර ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, චෙක් ජනරජය, ජපානය වගේ රටවලටත් අපි ගම්මිරිස් යවනවා. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් කියන්නේ අපේ රටේ අනන්‍යතාවයක් එක්ක බැඳුණු දෙයක්. කළු රත්තරන් විදිහට හැඳින්වෙන මේ වටිනා කුළුබඩුව අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා.